ඔබ කවමදාකවත්ම විවාහයටයි ප්‍රේමයටයි හදිස්සි වෙන්නට යන්න එපා. මොකද කුවේනිය ඉක්මන් වෙලා තමන්ගේ සනුහරේම අත්හැරලා දාලා ප්‍රේමය ලොකු කරගෙන විජයත් එක්ක ජීවිතේ බෙදා හදාගත්තට අවසානයේදී කුවේනියට ජීවිතේ අන්ත අසරණ විදිහට දුක් විඳින්න සිද්ධ වුණා. මම පොඩි කතාවක් කියන්නම්. මේ ළඟදී හඳුන්කూరు විකුණන එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවව උකුලුට තියාගෙන දරුවට බැන මගේ පැත්තට එනවා. මගේ පැත්තට ඇවිත් කියනවා අනේ මේ හඳුන්කూరుක් මිලදී ගන්නකෝ. මං අහනවා අම්මා මේ හඳුන්කూరు විකුණන්න තරම් අම්මගේ ජීවිතේට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ අම්මා කියනවා මම මගේ දරුවව පෝෂණය කරන්නේ මේ හඳුන්කూరు විකුණලා. මොකද මේ දරුවගේ තාත්තා නැහැ කියලා. ඒ අම්මා කියනවා මගේ ජීවිතේ මම ගත්ත එක තීරණයක් හින්දා අද මම මුළු ජීවිතේම කාලකන්ණි කරගෙන ඉන්නේ. මම ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නෙත් නැතුව පන්ති යන්නෙත් නැතුව ගෙදරටත් බොරු කරලා මම එක පිරිමියෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්තා. මේ අම්මා කියනවා අනේ අපේ ස්වාමීන් වහන්සේ මම දුරදිග හිතන්නේ නැතුව මම ඉගෙන ගන්න එකත් පැත්තකට දාලා මං අර මිනිස්සයත් එක්ක පැනලා යනවා. ටික දවසක් ගියාට පස්සේ මම අම්මා කෙනෙක් වෙනවා. අනේ මගේ දරුවව මේ ලෝකයට බිහි කරපු දවසේම මේ දරුවගේ තාත්තා අපි දෙන්නව තනි කරලා දාලා යනවා. එදා ඉඳන්ම මම අප්‍රමාණ දුකක් විඳිනවා මගේ දරුවව පෝෂණය කරන්නත් මම ජීවත් වෙන්නත්. මේ අම්මා කියනවා මට අතීතයට යන්න පුළුවන් නම් මගේ අතෙන් වුණු වැරද්ද මම ආයෙ හදා ගන්නවා කියලා. ඔයාම පොඩ්ඩක් හිතන්න, ඔයාම පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ අම්මා අද කොච්චරනම් දුක් විඳිනවද? ඒ අම්මා අද පසුතැවෙන්නේ දුක් විඳින්නේ ඇයි? අතීතයේ ගත්ත හදිසි තීරණයක් හින්දා. ඒ අම්මා අතීතයේ හොඳට ඉගෙන ගත්තා නම් අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගත්තේ නැත්නම් අද අම්මට මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා සමහර විට ඒ අම්මට උරුම වෙච්ච ඉරණම හෙට ඔයාට උරුම වෙන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කතාව ඔයාලට කිව්වේ. හරි පරිස්සමෙන් තමන්ගේ ජීවිතේට කවුරුම හරි කෙනෙක් එකතු